ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඔයාලගේ බටු බණ්ඩක්කා කරවිල වට්ටක්කවල මල් පිපිලා හැමදාම හැලිලා යනවද? මල් හැලුණා කියලා එකපාරටම බෙහෙත් ගහන්න යන්න එපා. මල් හැලෙන්න එකම හේතුවක් නැහැ. සමහර විට පරාගණය නොවීම වෙන්නත් පුළුවන්. සමහර විට වතුර, රස්නය, පොහොර හෝ කෘමිහානි වෙන්නත් පුළුවන්. අද මේ මල් හැලෙන ප්‍රධාන හේතු පහක් අපි සරලව කතා කරමු. පළවෙනි හේතුව තමයි පරාගණය නොවීම. විශේෂයෙන්ම වට්ටක්ක සහ කරවිල වලට. මේ දෙකේ පිරිමි මල් සහ ගැහැණු මල් කියලා වෙන වෙනම මල් තියෙනවා. ගැහැණු මල යට කුඩා ගෙඩියක් වගේ කොටසකුත් තියෙනවා. ඒ මල පරාගණය වුණේ නැත්නම් ඒ කුඩා ගෙඩිය වර්ධනය නොවි කහ පාට වෙලා වියරිලා වැටෙන්න පුළුවන්. මේකට පිළියම තමයි පරාගණය කරන කෘමීන් ආරක්ෂා කරගන්න එක. අවශ්‍ය නම් අතින් පරාගණය කරගන්න පුළුවන්. උදේට අලුතින් පිපුණු පිරිමි මලක් කඩලා පෙති ටික අයින් කරලා ඇතුලේ තියෙන පරාග සහිත කොටස අරගෙන ගැහැණු මලේ මැද තියෙන ඇලෙන සුළු කොටසට හිමින් අතුල්ලන්න ඕනේ. එක් පිරිමි මලකින් ගැහැණු මල් කිහිපයක් වගේ පරාගණය කරගන්න පුළුවන්. උදේ මල් අලුතින් විවෘත වෙලා නැවුම තියෙන වෙලාවක තමයි මේක කරනවා නම් වඩාත්ම හොඳ. ඒ වගේම බටු, තක්කාලි, මිරිස්, බණ්ඩක්කවල පිරිමි ගැහැණු එකම මලේ තමයි තියෙන්නේ. ඒ නිසා ඒව ස්වයං පරාගණය භෝග. හැබැයි මේ භෝගවල පරාගණයට මලේ සුළු සෙලවීමක් හෝ කම්පනයක් උදව් වෙන්න පුළුවන්. වත්තේ මී මැස්සෝ බඹරු අඩු නම් උදේ මල් අලුතින් විවෘතව නැවුම තියෙන වෙලාවේ මලට හානි නොවන විදිහට ගහ ටිකක් හොලවනවා නම් පරාගණයට උදව් වෙන්න පුළුවන්. මෙතන ගොඩක් අය වැරදියට හිතන දෙයක් තියෙනවා. ඒ තමයි මුල් අවදියේදී පිරිමි මල් වැඩිපුර පේන එක ලෙඩක් කියලා හිතන එක. මේක සාමාන්‍යයි. පස්සේ ගැහැණු මල් එන්න පටන් ගන්නවා. ඒ නිසා මුල් පිරිමි මල් වැටෙන එක මල් හැලීමේ හේතුවක් විදිහට ගණන් ගන්න එපා. දෙවැනි හේතුව තමයි ජල ආතතිය. ඔයාලගේ පස සහ කාලගුණය අනුව ජල අවශ්‍යතාවය වෙනස් වෙනවා. වැදගත්ම දේ තමයි පස අධිකව වියලෙන්න දෙන්නත් එපා. නිතරම ජලයෙන් පීරිලා මඩ වෙලා තියෙන දෙන්නත් එපා. ජල හිඟය සහ අධික තෙතමන යන දෙකම මල් හැලීමට හේතුවක් වෙන්න පුළුවන්. තුන්වෙනි හේතුව තමයි අධික උෂ්ණත්වය සහ වෙනත් අයහපත් කාලගුණික තත්ත්වයන්. අධික රස්නයෙන් පරාගවල ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම මලේ මැද තියෙන ඇලෙන සුළු කොටස වේලුනොත් පරාගණයට බාධා වෙන්න පුළුවන්. වැසි, තද සුළං වගේ අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා පරාගණය කරන කෘමීන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්නත් පරාගණයට බාධා වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වගේ තත්ත්වයන් මල් වලින් ගෙඩි හට ගැනීමට බලපාන්න පුළුවන්. හතරවෙනි හේතුව තමයි පෝෂක අසමතුලිතතාවය. මල් හැලුනාම බෝරෝන් අඩුයි කියලා හිතන්න එපා. ඒ ලක්ෂණයෙන්ම ඒක තීරණය කරන්න බෑ. මල් හැලීමට හේතු ගොඩාක් තියෙන්න පුළුවන්. බෝරෝන් ඌනතාවෙත් එක් හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම නයිට්‍රජන් අවශ්‍යතාවයට වඩා වැඩිපුර දුන්නහමත් ගහේ කොළ දාලා ලොකුවට හැදෙනවා. ගෙඩි හට ගැනීම අඩු වෙන්න පුළුවන්. ඒ නිසා හැම ගහකටම එකම පොහොර ප්‍රමාණයක් හරියන්නේ නැහැ. අවශ්‍යතාවයට වඩා නයිට්‍රජන් ලබා දීම සුදුසු වෙන්නේ නැහැ. අන්තිම හේතුව තමයි කෘමි හානි සහ වෙනස් ශාකාතතීන්, ත්‍රිපස්, මයිටාව වගේ කෘමීන් රෝග, මුල් වලට හානි වීම වගේ දේවල් නිසා මල් හැලෙන්න පුළුවන්. කෘමීන්ගේ පාලනයට යම් නිෂ්පාදනයක් භාවිතා කරනවා නම් ඒකේ ලේබල් එකේ තියෙන උපදෙස් අනුගමනය කරන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම මල් පිපෙන කාලේ උදේට මී මැස්සෝ එන වෙලාවේ බෙහෙත් ගහන්න යන්න එපා. හවසට කෘමීන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙලාවක බෙහෙත් යොදන එකෙන් පරාගණය කරන කෘමීන්ට වෙන හානිය අවම කරගන්න පුළුවන්. අන්තිමට මතක තියාගන්න බොහෝ එළවලු භෝගවල මල් 100%ක්ම ගෙඩි වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයි. හැබැයි ගැහැණු මල් හෝ පොහොට්ටු ගොඩක් එක දිගට වර්ධනය වෙන්නේ නැතුව වැටෙනවා නම් අපි කතා කරපු හේතු පහෙන් ඔයාලගේ වගාවට අදාළ හේතුව මොකක්ද කියලා හොයලා බලන්න. ඔයාලගේ වගාවේ මල් හැලෙන්නේ බටුවලද, කරවිලවලද, වට්ටක්කවලද, බණ්ඩක්කවලද කියලා කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම මේ වගේ වගා තොරතුරු තවත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්.
ඔයාලා හැම දිනාටම සුබ දවසක්.